ගැන ඉතින් ඒ කාලේ දාපු වීඩියෝ තියෙනවා. ඒ ඇරෙන්න බයෝ වලට මොකද කරන්න කියන එක මොන වගේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ අහන්න. බයෝ වලට මොකද කරන්නේ? ඈ? අන්තිම දවස් 20ද? බයෝ වලට වල වන් ලාස්ට් ටයිම් එකක් නැද්ද? කියන්නේ එහෙම මොන හරි ඉතින් ඒ කියන්නේ පේපර්ස් කරන එක තමයි ඉතින් ඒ කියන්නේ ළමයි මොන සබ්ජෙක්ට් එකෙත් ඔය ටික තමයි තියෙන්නේ. අදාළ මොකක් හරි විභාගයක් අනුමාන කරලා හදපු පේපර් තියෙනවනේ ඉතින් ඕන තරම් පන්ති. ඒ වගේ පේපර්ස් ටිකක් හරියට තමන්ගේ පැත්තෙන් කරෙන්න ඕන. ඒ අරුණම ඉතින් මොකක් හරි ඉතින් අර වන් ලාස්ට් ටයිම් හරි මොකක් හරි එක පන්තියකින් කරනවා නම් එහෙමයි නැත්නම් ඕගොල්ලොන්ට පුළුවන් ඉතින් මේ වගේ දෙයක් හදාගෙන ඉතින් ඔයාලා ඒ කොටස් ගෙවා ගැනීමක් මොකක් හරි කරන්න ඕන. ඒකට දැන් ඒව තමයි ඉතින් පේපර්ස් කරන එකයි පාඩම් වල Tamanට අමතක වෙලා තියෙන ඒවා බැලෙන මොකක් හරි ක්‍රමපිළිවෙලක් යන එකයි. ඒ කියන්නේ මේ අපි කරන දේට සමරූපී දේවල් තමයි ඕන සබ්ජෙක්ට් එකකට අදාළව කියලා තියෙන්නේ. දැන් මම බයෝ වලට කියලා ඒ කාලේ අන්තිම කාලේ කරේ ඔය මම ඒ කාලේ MCQ විවරණය කරපු හින ගොඩක් තිබ්බ බංගාව. මම ඒ MCQ විවරණය කරපු ඔක්කොම බැලුවා. ඒ කියන්නේ මුල් කාලේ වැඩ කරපු කාලේ කියන්නේ වැඩ කරලා MCQ විවරණය කරලා එකතු කරපු ෆයිල් එකක් වගේ තිබුණා. පේපරුයි MCQ විවරණයි. ඒ MCQ විවරණ ඔක්කොම ආයෙ වතාවක් බලාගෙන යන වැඩක් මම කරා. ඊට පස්සේ මගේ තව පොඩි පොතක් තිබ්බා ඔය විශේෂ කරුණු බයෝ වල වැදගත් කරුණු නම් මම MCQ වලට වගේ අදාළ පොයින්ට්ස් එකතු කරන පොතක්. ගොඩක් ළමයි මේ වගේ වැඩ කරනවනේ. අර මේ වගේ පොතක් තිබුණා. ඒක බැලුවා. ඒ අරුණම පාස් පේපර්ස් සොයි මොඩල් පේපර්ස් ඔය ටික තමයි ඉතින් කරන්නේ. ඒවා කරනකොට අපිට අහු වෙනවනේ අමතක කොටස්. ඒ අමතක කොටස් ඒ තැන්වලදී බලනවා. ඉතින් පේපර් එකක් කරද්දි මොකක් හරි තැනක් අමතකයි නම් ඒ කොටස පොඩ්ඩක් නෝට් එක පෙරලා බලනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි කරේ. ඉතින් අර ඒ ඔක්කොම මේ යනවට සමරූපී දේවල් තමයි හදාගන්න තියෙන්නේ. ඒ වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නේ නැත්තේ? හරි බලමුකෝ අපි මේකට යමු කතාවට.